දැඩි හිරු රශ්මිය යටතේ බඩගිනි වූ හිවලෙකු ආහාර සොයමින් වනය පුරා යවිද ගියේ. ඔහු දුර්වල වී ආහාර පිණිස අසරණ වී සිටියේ. ටික වේලාවකින් ඔහුට සෙවණ ඇති ගසක් යට විශාල ආහාර වේලක් භුක්ති විඳින බලවත් සිංහයෙකු දක්නට ලැබුණි. සිංහයා සමග සටන් නොකර ආහාර ටිකක් ලබා ගැනීමට හිවලා කපටි සැලැස්මක් ගැන සිතුවේය. හිවලා නිර්භීතව සිංහයා වෙත ළඟා වූයේ මෘගයන්ගේ රජුගෙන් වැදගත් පණිවිඩයක් ගෙන ආ බව මවා පාමිනි. කතාව විශ්වාස කළ සිංහයා තම ආහාර වේල එහි දමා රජු හමුවීමට කඩිමුඩිය පිටව ගියේය. සිංහයා අතුරුදහන් වූ වහාම හිවලා ඉතිරි වූ ආහාරය වෙත පැන සතුටින් අනුභව කළේය. එදින සිට එම බුද්ධිමත් හිවලා තම නුවණින් ජීවත් විය. මුලයට ශක්තිය ජයගත හැකි බව ඔප්පු කළේය.